සුබ දවසක් හැම දිනාටම. ඉතින් ඔන්න අද උදෙන්ම නැගිටලා චුට්ටක් එළියට බහින්නත් ඕනේ. ඒත් එක්කම මම බැලුවා පොඩ්ඩක් දෙන්න බුදු පහන පත්තු කරලා තියලා තේහෙකුත් හදාගෙනම ඉදිරියට බහින්න කියලා හිතාගෙන. පොල් කටු දෙක තුනකුත් පුච්චලා අඟුරු ටික හදාගෙන දුම් කබලට දාලා මම බුදු කාමරේටයි ගෙටයි ඔක්කොටම දුම් ටික අල්ලලා බුදු පහනත් පත්තු කරලා ඉවර වෙලා කහට ටිකක් වැඩිපුර දාපු කිරිතෙහෙකුත් හදාගෙන මම මිදුලට බැස්සා බලන්න මගේ පැල ටික කොහොමද කියලා. ටිකක් අසනීප තත්වයෙන් ඉන්නේ, කටහඬ ටිකක් වෙනස්, ගණන් ගන්න එපා. ඉතින් ඇත්තටම චූටි වගාවක් කරගෙන යනවා, පැල කීපයක් හදාගෙන. ඉතින් අපි ටිකක් බලන්න කියලා මම දැන් එළියට ආවේ. මෙතන මේ බඩු පැල ටිකක් තියෙනවා, ඊට පස්සේ මිරිස් පැල ටිකක් තියෙනවා. මේවා කාබනික මේ ගෙදර හදන අයින් කරන දේවල් වලින් පොහොර හදාගෙන මේ හදන දේවල්. ඉතින් ඒ ටික හොඳට හැදිලා තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු මේවා හදාගන්නේ කොහොමද කියලා. ඒත් එක්කම අද ගොඩාක් වැඩ තියෙන දවසක්. ඒ වගේම පන්සලේ සාංගික දානයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා 25 නමක් පඩම් වල දෙන. ඒකට මම මුන් කැවුම් 100ක් බාරගත්තා පූජා කරන්න. ඉතින් ඒ ටිකත් හදාගන්නවා අපි පොඩ්ඩක් බලමු. ඒත් එක මම පුංචි ව්‍යවසායිකාවක්, පුංචි බිස්නස් එකක් කරනවා. ඉතින් ඔයාලටත් ඉස්සරහට මේ දේවල් දැන කියා ගන්න පුළුවන්. මම මේ හැමදේම අරන් එන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. අපි කාන්තාව වෙනුවෙන් අපි ටිකෙන් ටික මේ වැඩ ඔක්කොම කරන්නේ කොහොමද, මේවා වෙන්නේ කොහොමද, කාට හරි දෙයක් කරගන්න අපි බලමු ඉස්සරහට මේ මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒ වගේම මගේ ඕඩර්ස් වගේකුත් තියෙනවා පැකින් කරගන්න. බලමු අපි දැන් කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයාලා බලන්නකෝ කැවුම් ටිකත් ඉතින් හරියට හැදුනා. ඒ ටික හදලා ඉවර වෙලා ඊට පස්සේ මට අපේ ගෙවල් ළඟ අයියා කෙනෙක්ගෙන් මගේ මිරිස් කුඩු 3-5 කුඩු කෑලි මිරිස් කහ මේ ඕඩර් එකක් ආවා. ඒ ටිකත් පැකින් කරලා යට ගෙනියන්න ලැහැත්ති කරලා බිල් එකක් දාලා ඒ ටික ලැහැත්ති කළා. ඊට පස්සේ දැන් අපි අර දවල් හදාගත්තු කැවුම් ටික පූජා කරන්න මම පාසල් දෙකකට දැම්මා. ඒ ටික දාලා ඒ ටිකත් පන්සලට යවලා ඉතින් අද දවසේ වැඩ ටික ඉවර කරලා ගිහිල්ලා එන්න කියලා හිතන් ඉන්නේ. අපි ආයෙත් හම්බෙමු. මගේ ඇත්තටම මේ අසනීපෙන් ඉන්නේ හින්දා ටිකක් වොයිස් කරන්න අමාරුයි. එච්චර ගණන් ගන්න එපා. දවස් දෙකක් යනකොට ඇරිලා යයි. ඉතින් හැමදාමත්
දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. ගොඩාක් දේවල් කතා කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සුබ දවසක් හැම දිනාටම.